එත්තටම අපිට නිවන් දකින්නම ඕනද? කන්න බොන්න තියෙනවා නම්, සැප සම්පත්, යාන වාහන, සල්ලි තියෙනවා නම්. එයි අපි මේ නිවනක් ගැන කතා කරන්නේ. මේ හැමදේම අතහැරලා යන්න හදන්නේ ඇයි? පිළිතුර සරලයි. ඊ හැම සැපයක්ම తాවකාලිකයි. මිනිස්සෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා හිතමු. ඒ කියන්නේ දින 36500යි. ඒ කාලයෙන් අඩකටත් වඩා අපි ගත කරන්නේ නින්දේ. තවත් කාලයක් ඉගෙන ගන්න, රස්සාව කරන්න වැය වෙද්දී. ඇත්තටම ධර්මය වෙනුවෙන් ඉතිරි වෙන්නේ ඊටමත් සුළු මොහොතක් විතරයි. බොහෝ දෙනෙක් හිතන්නේ තරුණ කාලයේ සල්ලි හම්බ කරලා, රස්සාවල් කරලා, විවාහ වෙලා, දරුවෝ හදලා, ඒ ඔක්කොම ඉවර වෙලා වයසට ගියාම සිල් කන්න පුළුවන් කියලා. නමුත් මරණයට වයසක් තියෙනවද? මැරෙන දවස අපි දන්නවද? අපි හෙට කරන්න පස්සට දාන වැදගත්ම වැඩේ. ඒ කියන්නේ සතර අපායෙන් නිදහස් වීමේ වැඩපිළිවෙල. අපිට මගහැරී යන්න තියෙන්නේ එක මොහොතයි. ඒක හරියට ගේ ඇතුලේ ගින්නක් ඇවිලෙද්දී ඒ ගින්න නිවන්නේ නැතිව ගේ ලස්සන කරන්න හදන්නා වගේ වැඩක්. බුදුරජාණන් වහන්සේ වදාළේ සත්වයාගේ මහගෙදර සතර අපාය බවයි. අපේ ගෞතම බෝසතාණන් වහන්සේ පවා පාරමී පුරන මුල් කාලයේදී එනම් නියත විවරණ ලැබීමට පෙර ආත්මයක කළ අකුසල් නිසා නිරයේ දුක් විඳි තිබෙනවා. තීමීය ජාතකයේදී උන්වහන්සේ සිහි කරන්නේ පෙර ආත්මයක රජකම් කරද්දී දඬුවම් නියම කිරීම නිසා වසර 80000ක් ඔසුපත් නිරයේ දුක් විඳි ආකාරයයි. බලන්න. බෝසත් උත්තමයෙකුට පවා සංසාරයේදී එවන් ඉරණමකට මුහුණ දෙන්න සිදු වුණා නම් සාමාන්‍ය අපේ තත්වය කුමක්ද? උතුම් බුද්ධත්වයට පත් වූ පසුවත් පෙර කළ අකුසල් විපාක ලෙස බුදු හිමියන්ට පවා රෝගාබාධ වෙළඳුණා නම්, රහත් වූ මුගලන් මහරහතන් වහන්සේට සොරුන් අතින් පහරකා පිරිනිවන් පාන්නට සිදු වුණා නම්, කර්මයේ බලයේ කෙතරම්ද? ධර්මාශෝක රජතුමා මරණාසන්නයේදී ඇති වූ කුඩා කේන්තියක් නිසා සර්පයෙකු වුණා. අහසින් ගිය අසිත තවුසා බුදු වදනක් අසන්නට නොලැබෙන තැනක උපදින බව දෙක හැඬුවා. බුදු හිමියන් වදාළේ දිනකට කසපහර 300 බැගින් වසර 100ක් ලැබුවත් සෝවාන් වීම සැබයක් බවයි. මන්ද මුළු ලෝකයේම සක්විති රජකමටත් වඩා සෝවාන් ඵලය උතුම් නිසයි. මහ පොළවේ පස් ප්‍රමාණයට සතුන් අපායට යද්දී අපිට ලැබී ඇත්තේ නියපිට පස් ටිකක් වැනි දුර්ලභ මනුෂ්‍යාත්මයක්. හිස ගිනිගත් අයෙක් ඒ ගින්න නිවන්න වෙහෙසෙනවා වැනි හදිසියකින්. අපි මේ ධර්මය අවබෝධ කරගත යුතුයි. ලැබුණු මේ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න. ප්‍රමාද නොවි මේ බියකරු ගමන නතර කිරීමට අදම වීරිය වඩමු. මෙවැනි උතුම් දහම් කරුණු නිරතුරුව ශ්‍රවණය කිරීමට කල්යාණ මිත්‍රයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අප හා එක්වන්න. අප සැමටම උතුම් නිවන් සුවය සාක්ෂාත් කරගන්නට හැකි වේවා. ඔබ සැමටම තිරුවන් සරණයි.